ආයුබෝවන් හැමෝටම. ඉතින් අදත් අපි එකතු වෙන්නේ ඊටාම විශිෂ්ට ගණයේ මාතෘකාවක් ගැන කතා කරන්න. ඔබ දන්නවද ලෝකයේ ධනවත්ම මිනිස්සුන්ගෙන් 80%ක් බොහොම දුප්පත් ෆැමිලිස් වලින් නැත්නම් දුප්පත් පවුල් පරිසරයකින් පටන් ගත්ත අය. උදාහරණයක් වශයෙන් ගත්තොත් වොරන් බෆට්, ඕප්‍රා වින්ෆ්‍රේ, ජේ.කේ. රවුලින් මේ අය කවුරුත් ධනවතුන් ලෙස උපතින්ම ඉපදුණු අය නෙමෙයි. ඔවුන් සාර්ථක වුණේ මුලින්ම ඔවුන්ගේ මුදල් තත්ත්වය වෙනස් කිරීමෙනුත් නෙමෙයි. ඔවුන් වෙනස් කළේ ඔවුන්ගේ මයින්ඩ්සෙට් එක. ඉතින් අද මම ඔබ සමග බෙදා ගන්නවා මේ පුවර් මයින්ඩ්සෙට් එකෙන් නැත්තම් දුප්පත් මානසිකත්වයෙන් රිච් මයින්ඩ්සෙට් එකකට යන ප්‍රූවන් ෆෝමියුලා එක. ඉතින් මේක තියරි එකක් නෙමෙයි. මේක සයිකොලොජි, නියුරෝසයන්ස් සහ රියල් වර්ල්ඩ් මිලියනර්ස්ලාගේ රිසර්ච් මත පදනම් වෙච්ච ෆෝමියුලා එකක්. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. අද මම මේතනින් කිහිපයක් කතා කරනවා මොකද වීඩියෝ එක ගොඩාක් දිග වැඩි වෙන්න පුළුවන් නිසා ඊළඟ වීඩියෝ එකෙන් අපි ඊටු කොටස කතා කරමු. මම වෘත්තීන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යනියක්. ඉතින් මගේ මේ channel එකේ අරමුණ තමයි ඔබ සමග මම දන්නා දේ බෙදා හදා ගැනීම අපේ අනාගත පරපුරේ අභිවෘද්ධිය උදෙසා. හරි. එහෙනම් අපි පටන් ගමු. පළවෙනිම දේ තමයි අපි මේ poor and rich mindset කියන දෙකේ අතර වෙනස අඳුනා ගැනීම. මේක අපි බොහොම පැහැදිලිව අඳුනාගත යුතුයි. poor mindset එක කියන්නේ දුප්පත් බව නෙමෙයි. ඔබට රුපියල් මිලියන 100ක් ඔබ ළඟ තිබ්බත් ඔබට සමහර වෙලාවට poor mindset එකක් තියෙන්න පුළුවන්. ඔබේ අතේ තියෙන රුපියල් 100ක් වුණත් සමහර වෙලාවට ඔබට rich mindset එකක් තියෙන්නත් පුළුවන්. ඉතින් මේ මයින්ඩ්සෙට් එක කියන්නේ ඔබේ සිතුම්, විශ්වාස, ආකල්ප, මුදල් සහ ජීවිතය ගැන තියෙන ඔබගේ හැඟීම් අන්න ඒ දේවල් මත රඳාපවතින දෙයක්. උදාහරණයක් විදිහට පුවර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා බොහෝ වෙලාවට කතා කරන්නේ අනේ මට කරන්න බෑ, මගේ තියෙන මුදල් ටිකක් නැති වෙයි මේ වැඩෙන්, මම වැඩ කරන්නේ මුදල් වෙනුවෙන්, මට මහන්සි වෙන්න වෙනවා හරියට මුදල් වෙනුවෙන්, මට හරියට වියදම්, මට වාසනාව නෑ, ධනවතුන් කියන අය බොහොම නපුරු අය, ඒගොල්ලෝ කිසිම ගුණයක් නැති අය. අන්න ඒ වගේ මයින්ඩ්සෙට් එකක් තමයි පුවර් මයින්ඩ්සෙට් එක කියලා කියන්නේ. ඒතකොට රිච් මයින්ඩ්සෙට් එක කියන්නේ ඒ අය හැමතිස්සෙම හිතන්නේ මම කොහොමද මේක කරන්නේ? මුදල් කියන්නේ මට ලබා ගන්න පුළුවන් දෙයක්. මුදල් වැඩ කරන්නේ මා වෙනුවෙන්. මට ඉතිරි කරගන්න පුළුවන්, මට අවස්ථා නිර්මාණය කරගන්න පුළුවන්, මට ධනවතුන්ගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අන්න ඒ වගේ මයින්ඩ්සෙට් එකකට තමයි රිච් මයින්ඩ්සෙට් එක කියන්නේ. අපි කලින් වීඩියෝ එකකත් කතා කළා මේ ෆික්ස් මයින්ඩ්සෙට් සහ ග්‍රෝත් මයින්ඩ්සෙට් ගැන. ඉතින් මේ පුවර් මයින්ඩ්සෙට් එකත් ගොඩක් වෙලාවට ෆික්ස්ඩ් මයින්ඩ්සෙට් එකක්. ඒකම රිච් මයින්ඩ්සෙට් එක ග්‍රෝත් මයින්ඩ්සෙට් එකක්. මම අර කලින් කිව්වා වගේ මම කොහොමද මේක කරන්න කියන එක ගැන හැමතිස්සෙම ඉගෙන ගන්න රිච් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ අය ජීවිතයේ 130ත් 40ත් අතර වැඩි සාර්ථකත්වයක් ඇති කරගන්නවයි කියලා ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ හිටපු ඩොක්ටර් කැරොල් කියන මනෝවිද්‍යාඥවරයා හොයාගත්තා. හරි. දැන් අපි බලමු කොහොමද මේ අපි පුවර් මයින්ඩ්සෙට් එකකින් රිච් මයින්ඩ්සෙට් එකකට මාරු වෙන්නේ කියන එක. පළවෙනි දේ තමයි ඔබ ඔබේ ධනය ගැන සහ ධනවතුන් ගැන තියෙන විශ්වාස සහ ආකල්ප වෙනස් කරගන්න ඕනේ. ඩොක්ටර් බ්‍රැඩ් ක්ලොන්ස් කියන පර්යේෂකයාගේ පර්යේෂණ අනුව ඔහු මේ මුදල් පිළිබඳව මිනිස්සුන්ගේ තියෙන යම් යම් ආකල්ප වර්ග 4ක් ගැන කතා කරලා තියෙනවා. පළවෙනි ආකල්පය තමයි විශේෂයෙන්ම මේක තියෙන පුවර් මයින්ඩ්සෙට් එකක් තියෙන අයට මුදල් කියන දේ බොහොම භයානක නපුරු දෙයක් ලෙස දැකීම. මුදල් කියන එක හම්බ වෙච්ච අය හරිම නපුරුයි, ධනවතුන් හරි ලෝභයි, ඔවුන් මේවා හොයන්නේ හොඳ ක්‍රමවලින් නෙමෙයි, මුදල් ගැන වැඩිය කතා කරන එක අශිෂ්ටයි. අන්න ඒ වගේ මයින්ඩ්සෙට් එකක් මේ පුවර් මයින්ඩ්සෙට් එක තියෙන අයට තියෙනවා. නමුත්
සාමාන්‍යයෙන් රිච් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා මේ විදිහට මුදල් ගැන හෝ ධනවතුන් ගැන නරක විදිහට හිතන්නේ නැහැ. ඒ එක්කම පුවර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනාට මේකට විරුද්ධ විදිහටත් සමහර දේවල් හිතෙන්න පුළුවන්. එකක් තමයි මුදල් හම්බුනොත් හැමදේම ලැබෙනවා, හැම හැපිනස් එකක්ම ලැබෙනවා, හැම සතුටක්ම ලැබෙනවා, සියලු ගැටලු මුදල් වලින් විසඳන්න පුළුවන්. අන්න ඒ වගේ මයින්ඩ්සෙට් එකකුත් තියෙන්න පුළුවන්. හැබැයි මේකත් පුවර් මයින්ඩ්සෙට් එකක්. ප්‍රින්ස්ටන් යුනිවර්සිටි එකේ කරපු ස්ටඩි එකකට අනුව පරීක්ෂණයකට අනුව රුපියල් මිලියන 6ක් රුපියල් මිලියන 6ක් එක සැරේම ලබා දීපු මිනිස්සුත් වසරකට පස්සේ බැලුවාම සතුටින් නැහැ. ඉතින් ඒක ඔවුන්ගේ මයින්ඩ්සෙට් එකේ තිබ්බ වැරද්දක්. තවත් පුවර් මයින්ඩ්සෙට් එක තියෙන අයගේ වැරදි මානසිකත්වයක් තමයි මේක ගොඩක් වෙලාවට කරන්නේ සල්ලි තියෙන නමුත් පුවර් මයින්ඩ්සෙට් එකක් තියෙන අය. මුදල් කියන දේ ලොකුකම පෙන්වන්නේ යා. මට මුදල් තියෙන නිසා මම බ්‍රෑන්ඩඩ් අඳින්න ඕනේ. ඊටාම ලක්ෂරි ජීවිතයක් ගත කරන්න ඕනේ. අන්න ඒ වගේ මයින්ඩ්සෙට් එකක් තියෙන එකත් සාමාන්‍යයෙන් පුවර් මයින්ඩ්සෙට් එකක්. නැත්නම් අනිත් අයට හැමතිස්සෙම පෙන්වන්න යනවා නම් තමන් පොහොසත් කියන එක. අන්න ඒකත් පුවර් මයින්ඩ්සෙට් එකේ විදිහක් විදිහට තමයි මේ පරිශ්‍රණයෙන් පෙන්වලා දීලා තියෙන්නේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ඊටාම අධික ලෙස මුදල් තියෙන අයත් උදාහරණයක් විදිහට මාර්ක් සකර්බර්ග්, වොරන් බෆට් මේ අයත් බොහොම සරල ජීවිත ගත කරනවා. ඒගොල්ලෝ ලොකුවට පෙන්වන්න යන්නේ නැහැ අපිට මුදල් තියෙනවයි කියලා. ඉතින් හතරවෙනි එක තමයි මේ පරිශ්‍රණයෙන් කතා කරලා තියෙන රිච් මයින්ඩ්සෙට් එකක් තියෙන අය කොයි විදිහටද මුදල් ගැන හිතන්නේ කියන එක. ඕන් හිතන්නේ මුදල් ඉතිරි කිරීම වැදගත්. ඒකම ෆයිනෑන්ෂල් ප්ලෑනින් කියන එක ඊටාම වැදගත්. මම කරන වියදම් මම සැලකිලිමත්ව කරන්න ඕනේ. අන්න ඒ වගේ මයින්ඩ්සෙට් එකක් තමයි මෙතනදී රිච් මයින්ඩ්සෙට් එකක් විදිහට මේ පරිශ්‍රණයෙන් අඳුරගෙන තියෙන්නේ. ඉතින් ඔබට ඔබේ මේ අදහස් ටික වෙනස් කරගන්න පළවෙනියට කරන්න පුළුවන් දේ තමයි පොඩි එක්සර්සයිසස් ටිකක් තියෙනවා ඒකට. පළවෙනි එක්සර්සයිස් එක තමයි money mindset audit. ඔබ එක සතියක් ඇතුළත කොලයක් හරි පෑනක් හරි අරගෙන ලියන්න ඔබට මුදල් ගැන තියෙන සිතුවිල්ල මොකක්ද? මෙතනදී ඔබ ඊටාම අවංක විය යුතුයි. ඒක මම අර කලින් කියපු විදිහේ පුවර් මයින්ඩ්සෙට් එකේ සිතුවිල්ලක් වුණත් රිච් මයින්ඩ්සෙට් එකේ එකක් වුණත් ඔබ අවංකව ලිවිය යුතුයි. දෙවනියට අපි ලියන්න ඕනේ ධනවතුන් ගැන හිතන විට ඔබට දැනෙන්නේ මොකක්ද? දැන් සමහර වෙලාවට මුදල් ගැන ඔබට ලොකු වරදක් ඒ කියන්නේ පුවර් මයින්ඩ්සෙට් එකක් නොතිබෙන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට අපේ මිනිස්සුන්ට ධනවතුන් ගැන හිතන විට පොඩි පුවර් මයින්ඩ්සෙට් එකක් තියෙනවා. එයාට විතරයි තියෙන්නේ. අනේ එයාට තිබ්බ දේවල් මට තිබුණා නම් අන්න ඒ වගේ ඊර්ෂ්‍යා සහගත සිතුවිලි එනවා නම් ඒක පුවර් මයින්ඩ්සෙට් එකක්. තුන්වෙනි දේ තමයි ලියන්න ඕන ඔබ වියදම් කරන විට ඔබට එන ෆීලිංගස් මොනවද? ඔබට එන හැඟීම් මොනවද? මේකෙදි ගොඩක් අය දුක් වෙනවානේ. අයියෝ මට මේක වියදම් නොකර ගන්න තිබුණා නම් මට මෙච්චර ගාණක් යනවානේ මේකට. අපි හැමතිස්සෙම වියදම් කරන්නේ ටිකක් ලෝභකමින්නේ. අන්න ඒ හැම හැඟීමක්ම ඔබ ඒ කොලේ ලියන්න. ඉන් පස්සේ ඔබ කරන්න ඕනේ මේ කොලය ඉරලා හරි පුච්චලා හරි විසි කරලා දාලා දෙවනි සතියේ ඉඳලා උදේ සහ රෑ ඔබ පොඩි මනි ඇෆර්මේෂන් එකක් කරන්න ඕනේ. දැන් ඇත්තටම මේ ඇෆර්මේෂන්ස් ගැන ගොඩාක් channels වල ගොඩාක් අය කතා කරනවානේ. මේකෙදි සමහර වෙලාවට වැරදි වැටහීමක් තියෙන්න පුළුවන්. අපි ඇෆර්මේෂන්ස් කරනකොට කොහේ හරි තියෙන දෙවියෙක් හරි බලවේගයක් හරි අපිට මුදල් ගෙනල්ලා දෙනවයි කියලා. නමුත් ඊටත් වඩා අපි දන්නේ නැහැ. අපි දැකලා නැති දේවල් ගැන අපිට ලොකුවට කියන්න බැහැ. නමුත් සයන්ටිෆිකලි මේ ඇෆර්මේෂන්ස් වල වැදගත්කමක් තියෙනවා. ඔබට මම කලින් වීඩියෝ එකකත් කතා කරලා තියෙනවා මේ මොළය කියන දේ හරිම ෆ්ලෙක්සිබල්. නියුරෝප්ලාස්ටිසිටි කියන දේ අපිට තියෙනවා. ඒක නිසා අපි ඇෆර්මේෂන්ස් කිරීම මගින් අපේ මොළය රීරයිට් කිරීමක් කරන්න පුළුවන්. නැත්නම් රීවයර් කිරීමක් අපිට කරන්න පුළුවන්. අලුත් සම්බන්ධකම් ඇති කරන්න පුළුවන් මේ නියුරෝන්ස් අතර.
ඒ සඳහායි අපි affirmations කරන්නේ. scientifically proven. ඉතින් මේකෙදී අපිට පුළුවන් උදේ රෑ හිතන්න හෝ නැත්තම් කොලයක් අරගෙන ලියනවා නම් වැඩිය හොඳයි. මුදල් ලබා ගැනීමට මුදල් හම්බ කිරීමට මට හැකියාව තියෙනවා. ධනය හොඳ දේවල් කිරීමට මට බලය දෙනවා. මම වටින සේවාවක් ලබා දෙන විට මුදල් මා වෙත ආකර්ෂණය වෙනවා. අන්න ඒ වගේ affirmations ඔබට ලියන්න පුළුවන්. ඊළඟට ඔබ කරන්න ඕන දේ තමයි gratitude journal එකක් හදන එක. මේක ඔබට දෙවනි සතියේ සිට හෝ තුන්වෙනි සතියේ සිට හෝ පටන් ගන්න පුළුවන්. එතනදී ඔබ ලියන්න හැමදාම හවසට නැත්තම් නිදා ගන්න කලින් ඔබට කෘතඥ පූර්වක විය හැකි දේවල් තුනක්. ඔබට එදා දවසේ කෑම හම්බුණා නම්, ඔබට හිසට සෙවණක් තියෙනවා නම්, අන්න ඒ දේවල් පිළිබඳව ඔබට gratitude විය හැකි, කෘතඥ පූර්වක විය හැකි. ඉතින් ඒ දේවල් ඔබේ අර කුඩා පොතේ ලියන්න. දෙවැනියට ලියන්න ඕනේ ඔබ අනිත් අයගේ සතුට හෝ අනිත් අයගේ සාර්ථකත්වය දැකලා ඔබ ඒක සෙලිබ්‍රේට් කරන්නේ කොහොමද? නැත්නම් ඔබ ඒක සතුටු වෙන්නේ කොහොමද? ඔබට ගේ යාළුවෙක්ට ප්‍රොමෝෂන් එකක් ගත්තා නම් ඔබට ඒ පිළිබඳව සතුටු වෙන්න පුළුවන්. ඒ හැඟීම ලියන්න. මෙතනදී අපි අපේ මොළය රීවයර් කරනවා ජෙලසි නැත්තම් ඊර්ෂ්‍යාව වෙනුවට ඔහු කරපු දේවල් මටත් කරන්න පුළුවන් කියන මානසිකත්වය ඇති කරන්න. ඒ එක්කම ඔබ හොයන්න ඕනේ ඔබගේ යාළුවට ප්‍රොමෝෂන් එක හම්බුණා නම් නැත්තම් ධනවතෙක් ධනවත් වුණා නම් අන්න ඒ දේ කොහොමද ඔවුන් කළේ? අන්න ඒ ස්ටෙප්ස් ඒ කියන්නේ ඒක යහපත් විදිහට නම් ධනවත් වෙලා තියෙන යහපත් විදිහට නම් ප්‍රොමෝෂන් එක අරගෙන තියෙන අන්න ඒ දේවල් ඔබටත් ෆලෝ කරලා මේ තත්ත්වයට එන්න පුළුවන්. අන්න ඒ මානසිකත්වය ඔබ ඇති කරගත යුතුයි. තුන්වෙනි දේ තමයි ඔබ දැන් මේ පොතේ ලියුවා හැමදාම යම් කිසි දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරනවා. තුන්වෙනි දේ ඔබ දන්නා දේ තවත් කෙනෙකුට උගන්වන්න. ඒක ඊටාම වටිනවා. මොකද අපි දන්නවා අපිට ෆිසිකලි නැත්තම් අල්ලන්න පුළුවන් දෙයක් තවත් කෙනෙකුට දෙනවටත් වඩා ඊටාම වටින දේ තමයි අපි දන්නා දැනුම තවත් කෙනෙක් සමග බෙදා ගැනීම. දැන් මම මේ channel එකෙනුත් කරන්නේ ඒක. මම වගේ දරුවන්ට කියලා දෙනවා විශ්වවිද්‍යාලෙදී ඒ වගේම ඔබත් සමග මා දන්නා දේ බෙදා ගන්නවා. ඒ නිසා ඔබත් හැමතිස්සෙම උත්සාහ කරන්න ඔබ දන්නා දේ තවත් කෙනෙකුට උගන්වන්න. ඒකට ඊර්ෂ්‍යා සහගත හෝ නැත්නම් ඒකට ලෝභ වෙන්න එපා. ඒකම ඔබගේ අදහස් ඔබට ඇත්තටම හිත මිත්‍රායත් එක්ක බෙදා ගන්න. සමහර වෙලාවට ඔබට අයිඩියා එකක් තියෙන්න පුළුවන්. මගේ අදහස් බෙදාගත්තොත් මගේ අයිඩියා එක කවුරු හරි හොරකම් කරන්න පුළුවන් කියලා. මම කියන්නේ හැමෝටම කියන්න කියලා නෙමෙයි. නමුත් ඔබ හඳුනාගත්ත ඔබට ඇත්තටම හිතවත් පිරිසක් ඉන්නවනේ. ඔබේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, නැත්තම් ඔබගේ විශ්වවිද්‍යාලයේ ඉස්කෝලේ නැත්තම් වැඩ කරන තැන යම්කිසි සුළු පිරිසක් හරි ඇති ඔබට ඇත්තටම හිතවත්. ඉතින් ඒ අයත් එක්ක ඔබ දන්න දේ ඔබගේ අයිඩියාස් ෂෙයා කරගන්න. එතනදී මේ අයිඩියාස් රිෆයින් වෙනවා. ඒකම ඔබට කනෙක්ෂන්ස් හැදෙනවා. ඔබ කරන්න යන දේ ඉම්ප්ලිමන්ට් කිරීමට නැත්නම් ඒක ඇත්තටම පටන් ගන්න සමහර වෙලාවට අනිත් අයගෙන් උදව් ලැබෙන්න පුළුවන්. ඉතින් අද මම කිහිපයක් දේවල් කතා කළා මේ පුවර් මයින්ඩ්සෙට් එකෙන් රිච් මයින්ඩ්සෙට් එකට මාරු වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. වීඩියෝ එක දිග වැඩි වෙන නිසා ඊතුරු කොටස මම තවත් වීඩියෝස් වලින් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මෙයින් යම් කිසි දෙයක් වටිනවයි කියලා හිතුණා නම් වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒකම ඔබ මේ අතරින් කරන්න කැමති ස්ටෙප්ස් පිළිබඳව කමෙන්ට්ස් වලින් අපිත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ අනාගතයක්.